good morning. කොහමද ඔයාලට? අපි අද උදේ වරුවේ කහ කැඩුවා. මේ හොරගෙඩියක් ඉන්නව පෙන්නනද ඔයාලට? මේ ඉන්නේ අපි කුරුකුඩියා. සංකොල්ලා. අපේ සංකොල්ලා ඉන්නේ ඔය. බන්නකො මෙයාගේ බණ්ඩියේ සුදුයි ඔය. බණ්ඩිය අල්ලන්න එපා කොහේ ඇල්ලුවක් කමන්න. බණ්ඩිය අල්ලන්න එපා. කම. හරි අල්ලන්නේ. හයි කුරුකුඩියා. සංකොල්ලා. සංකොල්ලා. මම ලොකුකම තියෙනවා. පඩේ ඇදී. මේක ගෙඩියක් ඇදිලා මෙයින් කවර දාන්න බැරි වෙනවා. දැන් බලන්න යන්කෝ අපි. නරුංග. මේන් අර වැස්සට මුරුංග වල වෙලා තියෙනනේ. තොඩි වෙලා මේ මර බහැලා. මේ මගේ සද්දෙනවද වලට? මෙතන නාන්නත් පුළුවන්නේ. මේ මෙතන වතුර වැටෙන සද්දෙන් අන්න අතන ලිඳ තියෙන්නේ. පේනවද අර කෙල්ල ලිඳ? ওই ලිඳෙන් අර ඔහොම උඩින් තමයි ඇල තිබ්බේ. ඊට පස්සේ මේගොල්ලෝ ලිඳ කපලා එතනට පස් කාලා ඊට පස්සේ තමයි මේ ඇල මෙහින් මේ හැරිලා යන්නේ. ඉතින් මේ ඉඩම මේ කැඩිලා යනවා හින්දාම අපේ මේ ගොයන් මේව අපේ නෙවෙයි. අපිට මොකක් කියන්නේ? මේ පැත්තේ නම් අපේ හරියයි. ඉතින් ඒ පැත්තෙන් ගිහින් තියෙන්නේ. මට මේකට බොහින්න හිතෙනවා. ලස්සන බලන්නකො මේ ගොයන්. ලස්සනයි නේද අහස? අශ්වයෙක් වගේ පේනවනේ අර වලාකුළ. ලොකු අශ්වයයි පොඩි අශ්වයයි. තේරෙන්නේ මොයලා මාව අල්ලගන්න උනේ. අමේ. ඔය මෙතන ගැඹුරයි වගේ. මඩ. ෆෝන් එක අම්බෙස් ඒක මාළු ඉන්නවා. සීතලයි. මෙතන නම් ගැඹුරයි. අතෙන් දෙන්නේ මම වල ඉඳ පෙන්නන්නම් ඈ. මෙතන ගැඹුරයි. ඕනේ මම කලින් හිතන්නේ. මම අතනින් බැලුවා. හලෝ තුතු මහත්තයාත් ඇවිල්ලා අර. ඔයා කියන්න එපා අපි ගෙදරට ඈ. කිටි කල්ලා.
ෂෝක් අනේ මේක නාන්න. දැන් වතුර ගිහින් සුද්ධ වෙලානේ තියෙන්නේ. අර තියෙන්නේ ඇලපාර අතනේ. එතකොට ඇලපාර මෙහෙම ඇවිල්ලා මෙහෙන් යන්න නෑනේ. ඒ කෙලින් මෙතනින් ඔහම ගියේ. ඕ උඩින්. අතනින් ඉඳන් ඉඳ මෙතන ඉඳන් චුට්ටක් ගියා. අපි චුට්ටක් යන්න බලන්න. ඔව්. ඔව්. යන්න බෑ අහට රූට් යනවා. රූට් යනවා නෙමෙයි. මොඩ එරෙනවා. ඊ අපි යන් මේ මඩ මම අතන මඩ කරන්නේ. ඊ මොඩේ. කෝකනේ මේ මෙතන කොච්චර දඟලයිද බලන්නද ගෙදර ගිහින් කන්නේ අයියලා සම්සම් මෙතන ඉඳන් උණු වතුර වැටිලා මේ මෙතන ආරෙන් ගැඹුරු වෙන්න ඕන. කොහෙන්ද? දෙන්නද? අත දෙනවා වැටෙනවා. දෙකින් ගොඩ. උට කාණ්ඩ දෙනවට අප්පාඩු. අයින්නේ හැටි මට උතනින් අඩියට යන්න වෙයි. ඇහැට යනවා. උදේ මේ ලෙස්සන. කොහොමද නගින්නේ? Ah. Gitu deh.